කාන්තාවන් හැම වෙලාවෙම හරිනම් පිරිමි වැරදි වෙන්න එපයි. එතකොට පිරිමි කිව්වම කාන්තාවන් හරි කියලා ඒකත් වැරදිනේ බං. අපි අවුරුදු 45කට කලින් සතුටින් හිටියේ නේද මැඩිකේ? ඉතින් අනේ අවුරුදු 45කට කලින් අපි අඳුරන්නෙත් නැහැනේ. ඔව් ඒක තමයි සතුටින් හිටියේ. යුද්ධය ගැන ඔබගේ අදහස කුමක්ද? ඔව් කාන්තාවන් යුද්ධයට යවිය යුතුයි. මොකද ඔවුන්ට දිගටම සටන් කරන්න පුළුවන්. අනික ඔවුන් කවදාවත් පරදින්නෙත් නැහැ. මම හිතන්නේ නෑ අවුරුදු 45ක් තිස්සේ ඔයා මම හරි කියලා කිව්ව දවසක් තිබුණා කියලා. අවුරුදු 45ක් නෙවෙයි මිනිස්සුયો අවුරුදු 48ක්. අමුසට ඇහුන්නේ නැද්ද නෝනා ගිලෙනකොට කෑ ගහනවා. ඇහුණ සර්. නෝනා නිකනුත් කෑ ගහන නිසා මම හිතුවේ නිකන් වෙන්න ඇති කියලා. ඔයාගේ වයිෆ්ගේ තියෙන විශේෂ දක්ෂතාවයක් කියන්න පුළුවන්ද? එයා හරියට Google වගේ. මොකද එයාගේ රෙකමෙන්ඩේෂන්ස් නැතුව මට මුකුත් ඉවර කරන්න දෙන්නේ නැහැ. කරුණාකර මට අන්තිම උදව්වක් කරන්න නෝනා. නිහාල්ව කසාද බඳින්න. ඒත් ඔයා නිහාල්ට කැමති නෑනේ. ඔව් ඒකයි මට ඕනේ එයාත් මා වගේ දුක් විඳිනවට. දිගු විවාහයක රහස කුමක්ද? ඒක සරලයි. පළවෙනි දවසෙත් එයා හරි, ඊළඟ දවසෙත් එයා හරි, තුන්වෙනි දවසේ මං වැරදි. හැම සාර්ථක පිරිමියෙක් පිටපසම කාන්තාවක් ඉන්නවා කියන එක ඇත්තද? ඔව් ඒක කිසිම සැකයක් නැහැ. මොකද ගොඩක් කාන්තාවෝ යන්නේ සාර්ථක පිරිමි පස්සේ විතරයි. අනේ අනිච්ච. ડોක්ටර් නිින්ද යන පෙති නියමයි. මම අවුරුදු ගානකට පස්සේ රිලැක්ස් වෙලා සතුටින් හිටියා. ඒත් දවසකට එකකට වඩා ගන්න එපා. නෑ ડોක්ටර් මම ඒවා බීවේ නෑ. මම ඒවා නෝනාට දුන්නේ. මේ මහත්තයා අපි දෙන්න මේ විදිහට ඉලගාත්මෙත් සතුටින් ඉඳී නේද? ඔව් නෝනා සතුටින් ඉඳී. මොකද ඉලගාත්මේ මම කසාද බඳින්නේ නැහැ මේ ඇති. මහත්තයා ඔයා ඉලගාත්මෙත් මාව කසාද බඳිනවද? මම හිතනවා මම කරපු වැරදි ඔක්කොටම මේ ආත්මේ දඩුවම් විදලා ඉවරයි කියලා. තමුන් කොහොමද මහත්තයෝ ඝාතනය කරේ? මම වස දැම්ම යාගේ තේයකට. එතකොට කොහොමද දරුණු තැලුම් පාරවල් තියෙන්නේ? ඉතින් එයා කිව්වා තේ එපා බීලා ආවේ කියලා. මේ මහත්තයා මම හීනයක් දැක්ක ඔයා මට 20000 ගානක හෑන්ඩ් බෑග් එකක් අරන් දෙනවා. එහෙනම් ආයෙ නිදා ගන්න නෝනා. ලාභ එකක් හම්බුනොත් කියන්න. මහත්තයා අපි මේ සතියේ නිවාඩුවේ පොඩ්ඩක් හිත නිදහසේ ගත කරමු නේද? ඒක නම් හොඳ අදහසක් නෝනා. එහෙමනම් සද්ද හම්බ වෙමු. අනේ මහත්තයා මාව දාලා යන්න එපා මාවත් අරන් යන්න. අනේ එපා. මට නිදහසේ මැරෙන්න හරි ඕන.